අයිබෝවන් සුබ දවසක් සියලුම දෙනාට. ඉතින් අදත් ඇග්‍රිබිස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා ආවේ විශේෂයෙන්ම මේ වන විට පවතින එල්ලිනෝ සම්බන්ධ කතා බහත් එක්කම ලංකාවේ තේ ගොවියෝ සහ අනිකුත් ගොවීන් පිළිබඳවත් අපි කතා බහක් කරනවා. මේ එල්ලිනෝ තත්ත්වය සඳහා කුමන ආකාරයේ සූදානම් වීමක් සිදු කරන්න ඕනේද කියන කාරණාව. ඉතින් විශේෂයෙන්ම එල්ලිනෝ තත්ත්වය කළමනාකරණය කර ගැනීමේදී විශේෂයෙන්ම එල්ලිනෝ තත්ත්වය වීමට කලින් ගොවියන්ගේ තියෙන සූදානම කියන එක ඉතාම වැදගත්. ඒ සූදානමත් එක්ක උන් ඒ සඳහා රෙඩි වෙන්න ඕනේ. ඒකත් එක්ක උන්ට මේ තත්ත්වයන් සඳහා යම් කිසි දුරකට මුහුණ දීමේ හැකියාවක් ලැබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වීඩියෝ එකක් විදිහට තමයි දවසේ අපි අරන් ඉන්නේ. මේ දේශගුණ විපර්යාස සහ ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තය කියන මාතෘකාව ඔස්සේ ප්‍රධාන වශයෙන්ම අපි ලංකාවේ තේ ගොවිය කොහොමද මේ සඳහා සූදානම් වෙන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ මේ වීඩියෝ එකෙන් එක්ක ඔයාලට අපි කතා කරන ප්‍රධාන වශයෙන්ම ලෝකේ දේශගුණික විපර්යාස කුමන ආකාරයේ බලපෑමක් එල්ල කරනවද ප්‍රධාන වශයෙන්ම පෘථිවියේ උෂ්ණත්වය සහ මුහුදු මට්ටම සහ යාසිතව තියෙන විවසන සම්බන්ධයෙන් ඊට පස්සේ ශ්‍රී ලංකාවේ කුෂිකර්මාන්තයට වෙලා තියෙන බලපෑම ප්‍රධාන වශයෙන්ම තේ රබර් සහ ජල සම්පත ආශ්‍රිතව පොඩි කාරණා කිහිපයක් අපි කතා කරනවා. ඊට පස්සේ අවදානම් සහ අනුතුරු ඇඟවීම සම්බන්ධයෙන් අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් නියක ගම් වතුර සහ උෂ්ණත්ව සහ ලුණු ජලය ප්‍රධාන වශයෙන්ම ගංගා ආශ්‍රිතව සිදුවෙන ප්‍රධාන කාරණයක් තමයි මේ ගංගාවල ජල මට්ටම අඩු වීම. ඒකත් එක්ක මොන වගේ බලපෑමක් වෙන්න පුළුවන්ද කියලා. ඊට අමතරව climate smart practices අනුවර්තන ක්‍රම සම්බන්ධයෙන් අපි කතා කරනවා. ඊට අමතරව රජයේ සහාය සහ නිකුත් තාක්ෂණික සහයෝගයන් මොනවද හම්බ වෙන්නේ කියන එක අපි කතා කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ලෝක දේශගුණික විපර්යාස පිළිබඳ කතා කරනකොට සාමාන්‍යයෙන් පෘථිවියේ සාමාන්‍ය උෂ්ණත්වය වසරින් වසර ක්‍රමානුකූලව වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊටාම පොඩි ප්‍රමාණවලින් නමුත් වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒත් එක්කම ග්ලැසියර් සහ හිම දියවීමත් එක්ක මුහුදු මට්ටම ඉහළ යන තත්ත්වයකුත් climate change කියන කාරණේ විශේෂයෙන් දේශගුණ විපර්යාස කියන කාරණාව ඔස්සේදී ප්‍රධාන වශයෙන්ම කතා බහකට ලක් වෙනවා. ඉතින් පහුගිය වසර 20ක කාලය දිහා බැලුවාම ගම් වතුර සහ නියග නිසා ඇතිවෙන ස්වභාවික විවසන පිළිබඳ දත්ත අධ්‍යයනය කිරීමේදී වැඩිම ප්‍රමාණයක් 53ක ප්‍රමාණයක් හානි සිද්ධ වෙලා තියෙන්නේ මේ ගම් වතුර සහ නියග කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඔබ දන්නවා මේ එල්ලිනෝ තත්ත්වයේදී මේ ගම් වතුර සහ නියග වලට සිදුවෙන බලපෑම වැඩි නිසා අපි ඒක ප්‍රධාන දත්තයක් විදිහට සැලකිල්ලට ගත්තා. ඊට අමතරව ව්‍යසන වලින් වසරකට බිලියන 2.4කට වඩා වැඩි ප්‍රමාණයක් ජනතාවට බලපාලා තියෙනවා. 1,68,000ක විතර වගේ ප්‍රමාණයක් ලෝකේ මිය ගිහිල්ලා තියෙන මේ ව්‍යසන තත්ත්වයත් එක්ක. ඉතින් එල්ලිනෝ චක්‍රය නිවර්තන කලාපයේ වර්ෂාපතනයට කොහොමද බලපාන්නේ 2026 මොන වගේ තත්ත්වයක් එනවද කියන එක අපි කතා කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ලංකාව ගත්තාම ප්‍රධාන රටවල් 15 වගේ ආශ්‍රය තියෙනවා මේ අවදානම් රටවල් විදියට. ඉතින් කොහොමද මේක අනුවර්තනය වීමේ හැකියාව කොහොමද අපිට තියෙන්නේ රටක් විදියට කොපමණ ප්‍රමාණයකට මේ තත්ත්වය බලපෑමක් එල්ල කරන්න පුළුවන්ද ඊට පස්සේ ඉදිරි කාලයේදී මේ උෂ්ණත්වය වැඩිවීම කුමන ආකාරයට බලපෑමක් ලක් වේද කියන කාරණේ අපි කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඊකවිතනට සිදු වෙලා තියෙන බලපෑම ගත්තාම 2024 2025 කර්ණවලදී විනිශ්පාදන 5.7කින් විතර වගේ පහළ වැටලා තියෙන. ඊට පස්සේ ජනප්‍රිය නාඩු සම්භා වගේ වර්ග මාස ගණනක් වෙළඳ පොලේ හිඟ වුණා අප දන්නවා. ඉතින් විවිධ හේතු තියෙන උණුසුම් රාත්‍රී නව කෘමි පීඩා රෝග ව්‍යාප්තිය මේ වගේ විශාල ප්‍රශ්න ප්‍රමාණයක් ලංකාවේ කුෂිකර්මාන්තයට ඍජුව බලපෑම් එල්ල වෙලා තියෙනවා. ඉතින් තේ පොල් රබර් කියන ප්‍රධාන භෝග තුන ගත්තත් 2025 වසරේ පෙබරවාරි මාසයේදී ඔබ දන්නවා ඉතා දිගු නියග කාලයක් පැවතුණා. ඒ නිසා තේ නිෂ්පාදනය 22%කින් විතර වගේ පහත වැටුණා ඒ මාසයේදී. උෂ්ණත්වයත් යම් කිසි ප්‍රමාණයකට ඉහළ යෑමක් දක්නට ලැබුණා. 2024 පොල් ගත්තාම ඇත්තටම අගසිට 2025 මුල් කාලය දක්වා පොල් නිෂ්පාදනය 33කින් පහත වැටලා තියෙනවා. ඔබ දන්නවා පොල් ගෙඩියක මිල ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ ගිහින් තිබ්බ රුපියල් 250ට විතර වගේ ගියා. පොල් බෑවක් 150ක් විතර වගේ වුණා එක්තරා කාලයක. ඉතින් යහපත් කාලගුණ තත්ත්වය නිසා රබර් ගත්තාම රබර් වල නිෂ්පාදනයත් 127කින් පහළ ගිහිල්ලා තියෙන පහුගිය වසරවල දත්ත දිහා අධ්‍යයනය කරලා බලනකොට. ඉතින් ඊටත් අමතරව ඉතාමත් ජනප්‍රියම
අපි දන්නම ප්‍රධානම කාරණයක් තමයි මේ දිට්වා සුලිකුණාටුවෙන් වෙච්ච බලපෑම. ඉතින් ඒක පහුගිය වසරේදී දිස්ත්‍රික්ක 25කට මිලියන 2.2 ජනතාවකට වී ගත්තොත් හෙක්ටයාර ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට කෘෂිකාර්මික වශයෙන් ගත්තොත් ඩොලර් මිලියන 800කට වැඩි හානියක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේ තමයි කෘෂිකාර්මික වගා පද්ධතිය සඳහා මේ දේශගුණයේ බලපෑම් එල්ල කරන්න තියෙන හැකියාව. ඉතින් විශේෂයෙන්ම එල්ලිනෝ තත්ත්වයක් එක්ක ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අවධානම් පහක් පිළිබඳ විශේෂ වශයෙන් අවධානය යොමු කරනවා. ඒ තමයි නියග කන්නේට වඩා දිගු නියග කාල සහ ජලාශ වියලියන තත්ත්ව වගේ එන්න පුළුවන්. ඒක තමයි පළවෙනිම කාරණාව. දෙවෙනි එක තමයි ගම් වතුර තත්ත්වය හදිසි අධික ලැබෙන හදිසි වර්ෂාපතන නිසා ගම් වතුර තත්ත්වෙ එන්න පුළුවන්. ඊට පස්සේ අධික උෂ්ණත්වය තත්ත්වය පැලවලට අධික තාප පීඩනයක් අස්වැන්න සෞඛ්‍යයට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. ඊට අමතරව ගංගාවල ජල මට්ටම පහත ගියොත් ලුණු රට තුරට ගමන් කිරීම, ලුණු වතුර මුහුදු වතුර ගමන් කිරීම කියන කාරණේ අපිට ප්‍රධාන වශයෙන්ම සලකන්න වෙනවා. ඊට අමතරව අධික රස්නය සඳහා සමහර කෘමි පලිබෝධකයන්ගේ ව්‍යාප්තිය වැඩි වීමේ හැකියාවක් තියෙනවා. මොකද සමහර රස්න තත්ත්වවලදී සමහර පලිබෝධකයෝ ඉතාමත් වේගයෙන් උන්ගේ ජීවන චක්‍රය සම්පූර්ණ කරන නිසා මේ තත්ත්වය ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ අපි ප්‍රධාන වශයෙන්ම මේ එල්ලිනෝ සහ තේ වගාවට කරන බලපෑම සම්බන්ධයෙන් පොඩි කතා බහක් ඔබට ඇති කරන්න තමයි අත්‍තරම අද අපි බලාපොරොත්තු වෙමින් ආවේ. ඉතින් මේ තමයි World Meteorological Organization එක දාලා තිබ්බ මැප් එක කොහොමද ලංකාවට අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලය දක්වා මොන වගේ එල්ලිනෝ බලපෑමක් තියෙවිද කියලා. ඉතින් අපි කතා බහ කරලා බලමු. මේ better than normal කියන කලාපය තමයි අගෝස්තු මාසයෙන් පස්සේ අපේ කලාපය පිහිටලා තියෙන්නේ. ඉතින් වර්ෂාපතන තත්ත්වයේ යම්කිසි වැඩිවීමක් එහිදී බලාපොරොත්තු වෙනවා. ඉතින් බලමු මේක මොකද වෙන්නේ කියලා. ඉතින් අප දන්නවා එල්ලිනෝ කියලා කියන්නේ ඇත්තට මේ පැසිෆික් සාගර කලාපයේ සිදුවෙන හුලං හැමීමේ රටාවේ යම්කිසි වෙනස් වීමක් එක්ක තමයි මේ කතන්දරේ තියෙන්නේ. ඉතින් ඔබ දන්නවා සවුත් ඇමරිකානු නැත්නම් දකුණු ඇමරිකානු කලාපයේ සිට ඕස්ට්‍රේලියාව ඉන්දුනීසියානු කලාපය දක්වා වෙළඳ සුළං ගමන් කිරීම සාමාන්‍ය පරිදි සිද්ධ වෙනවා. නමුත් එල්ලිනෝ තත්ත්වයකදී මේක මේ ආකාරයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍ය පරිදි සිද්ධ වුණා නම් ඕස්ට්‍රේලියාව ඉන්දුනීසියාව වාසිත කලාපයේ වර්ෂාපතන තත්ත්වයක් ඇති වෙලා සාමාන්‍යයෙන් සිදුවන දේශගුණික තත්ත්වයක්. නමුත් ඔබ දන්නවා එල්ලිනෝ කියලා කියන්නේ මේක හැමදාම සිද්ධ වෙන කාරණයක් නෙවෙයි. සමහර වෙලාවට අවුරුද්දක් දෙකක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් 6ක් වෙන්න පුළුවන්. මේක නිතර සිද්ධ වෙන එකක් නෙවෙයි, සිද්ධ වෙලා ඉවර වෙන තත්ත්වයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් එල්ලිනෝ තත්ත්වයක් එක්ක කොහොමද ලංකාවේ කෘෂිකර්මාන්තයට පැසිෆික් සාගරයේ බලපෑම සිද්ධ වෙන්නේ කියන කාරණයක් අපි විශේෂයෙන්ම සොයා බලන්න සිද්ධ වෙනවා. ඉතින් දැනට අපි සිටින්නේ ප්‍රධාන වශයෙන්ම අගෝස්තු මාසයේ ආශ්‍රය නිසා ඊළඟට ඇත්තටම අපිට නෝර්ත් වෙස්ට් මොන්සූන් එක මහා කන්නේ ආරම්භ වීමත් එක්ක දෙවෙනි අන්තර්මෝසම ඔක්තෝබර් නොවැම්බර් කාලයේදී ආරම්භ වීමට නියමිතයි. ඉතින් දැනට ප්‍රෙඩික්ට් කරන විදිහට ওই කාලයේදී විශාල වර්ෂාපතන තත්ත්වයක් බලාපොරොත්තු වෙ සිටිනවා මහා කන්නේ ආශ්‍රිතව ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී අධික වර්ෂාපතන තත්ත්වයක් ඇති වේවි කියලා මේකේ සිදුවෙන බලපෑමත් එක්ක. ඉතින් එක පැත්තක් ඊට අමතරව ඉන්දියන් සාගරයේ ද්විදැවකරණය පිළිබඳවත් අපි කතා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි කතා කරන මොහොත වෙන විට ඇත්තටම ඩයිපෝලර් සිස්ටම් එක පොසිටිව් විදිහට තමයි සලකන්නේ. කියන්නේ අපිට බටහිරින් ශ්‍රී ලංකාවට බටහිරින් තියෙන ප්‍රදේශය උෂ්ණත්වය වැඩි තත්ත්වයකුත් නැගෙනහිරින් තියෙන තත්ත්වය සීතල තත්ත්වයකුත් විදිහට තමයි තියෙන්නේ. නමුත් මේක නෙගටිව් වුණාම IOD එක නෙගටිව් වුණාම අපිට නැගෙනහිරින් රස්න තත්ත්වයකුත් බටහිරින් සීතල තත්ත්වයකුත් විදිහට තමයි මේක IOD එක අපි සලකන්නේ. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි IOD එක පොසිටිව් වෙනවත් එක්කම ලංකාවේ සමහර කලාපවලට වර්ෂාපතන තත්ත්වයක් ඇතිවීමේ හැකියාව තියෙනවා. IOD එක නෙගටිව් වුණොත් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ නැගෙනහිර කලාපයට යම්කිසි වියලි දේශගුණික තත්ත්වයක් බලපෑමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් එක්ක බැලුවහම මේක තමයි ලංකාවේ වර්ෂාපතන රටාව තියෙන්නේ. ඉතින් ඔය කියන දත්ත අධ්‍යයනය කරලා බලනකොට අපිට යම්කිසි 2026 තුලටත් වඩා 2027 කාලය තුලදී මේ තත්ත්වය ටිකක් එල්ලිනෝ තත්ත්වය සහ ඉන්දියන් ඕෂන් ඩයිපෝලර් එක බලපෑමේ හැකියාවක් තියෙනවා මේ මාසවලදී.
ඉතින් අපි බලමු කුමන තත්ත්වයක් ඒවිද කියලා. IOD එක පොසිටිව් වෙලා El Nino එකත් පොසිටිව් වුණොත් මොන තත්ත්වයක් ඒවිද? ඊට පස්සේ IOD එක නෙගටිව් වෙලා El Nino එක පොසිටිව් වුණොත් මොන තත්ත්වයක් ඒවිද කියලා. ඉතින් දැනට ප්‍රෙඩික්ෂන් එක තියෙන විදිහට 63%ක විතර වගේ ප්‍රෙඩික්ෂන් එකක් තියෙනවා ලංකාවට මේ El Nino තත්ත්වය බලපෑම ඇති කරන්න. ඉතින්